හරි. අපි කලින් වීඩියෝ එකේදී බැලුවා පාද සමාන බල දෙකක් බෙදන්න කොහොමද කියලා. දැන් මේකෙදි බලමු ඍණ දර්ශකයක් කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයාට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී නවත්තපු පොයින්ට් එක. හරි. අපි ඒකෙම පටන් ගමුකෝ. ඔන්න මෙතන තියෙනවා x ගේ 4 වෙනි බලය බෙදලා x ගේ 6 වෙනි බලය. හරි. අපි දන්නවා මේක විහිදු බලය අපිට සුළු කරන්න පුළුවන්. කොහොමද? x ගේ 4 කියන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x. සොරි ඔයාලා දැන් මේක y එක පැටලෙන x උයි y ගුණ කිරීම පැටලලා වෙනවා. අපි යමු x වෙනුවට දාගමු වෙන එක. මේකට දාගමු y කියලා. අන්න බලන්න y ගේ 3 වෙනි බලය බෙදමු අපි y ගේ 5 වෙනි බලය. y ගේ 3 වෙනි අපි දන්නවා උඩ තියෙන y ගේ 3 වෙනි බලය කියන්නේ y ගුණ කිරීම y ගුණ කිරීම y ලා 3. යට ඉන්නේ මොකද්ද? y ලා 5ක් ගුණ වෙලා y ගුණ කිරීම y ගුණ කිරීම y ගුණ කිරීම y ගුණ කිරීම y. අපි දන්නවා උඩ යට කපන්න පුළුවන් මෙතනට y එකයි y. මේ yට මේ y මේ yට මේ y. උඩ ඉතුරු වෙනවා 1. මෙතන යට y ලා දෙන්නෙක් ඉතුරුනවා. 1 බෙදීම y ලා දෙන්නෙක් කියන්නේ y ගේ වර්ගය. ඔන්න මේ විදිහට හැදුවොතින් අපිට ආව එක උත්තරයක්. අපි බලමු දැන් අපි මේ තියෙන්නේ මොකද? පාද සමාන බල දෙකක් බෙදලා. අපි මේ නීතිය දාලා බලමුකෝ. y ගේ 3 බෙදීම y ගේ 5. නීතිය මොකද්ද? පාද සමාන බල දෙකක් බෙදද්දී උඩ එක්කිනාගේ දර්ශකයෙන් යට එක්කිනාගේ දර්ශකය අඩු වෙනවා. ඒ කියන්නේ y ගේ 3න් අපි අඩු කරන්න ඕනේ 5ක්. 3න් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දානවා. ඒ කියන්නේ y ගේ ඍණ 2යි. මේ විදිහට හැදුවොතින් එක උත්තරයක්, මේ විදිහට හැදුවොතින් තව උත්තරයක්. ගණන් වල එහෙම වෙන්න පුළුවන්ද? අපි දන්නවා මේ ක්‍රම දෙකම හරි කියලා. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් එක යට y ගේ වර්ගය සමානයි මොකද්ද? y ගේ ඍණ දෙවැනි බලයට. මේ තියෙන ඍණ දර්ශකයක්. අපිට මෙන්න මේ වගේ ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න පුළුවන් එක යට ලිවීමෙන්. ඒ කියන්නේ දැන් බලන්න මෙතන තියෙනවා x ගේ ඍණ 3 වෙනි බලය. හරිද? මෙන්න මෙයා අපිට පුළුවන් ධන දර්ශකයක් සහිතව ලියන්න. දැන් මෙයාගේ තියෙන ඍණ දර්ශකයන්නේ. මෙයා ධන දර්ශකයක් සහිතව ලියන නම් මොකද කරන්නේ? මෙයා උඩ යට මාරු කරනවා. ඒ කියන්නේ 1 යට x ගේ 3 වෙනි බලය කියලා ලියනවා. ඔන්න ඕක තමයි සරලව ඍණ දර්ශකයක් කියලා කියන්නේ. ඍණ දර්ශකයක් කියන්නේ නෙමෙයි. ඍණ දර්ශකයක් අපි කොහොමද ධන දර්ශකයක් විදියට ලියාගන්නේ කියලා. මෙන්න මේක අපිට ගොඩක් වැදගත් වෙනවා මේ පාඩමේ ගණන් හදද්දී. අපි බලමු දැන් මේකෙන් ගානන් දෙක තුනක් හදලා. ඔන්න තියෙනවා උඩ x ගේ 4 ගුණ කිරීම x ගේ ඍණ 3 බෙදීම x ගේ ඍණ 6 කියලා පද ගානක්. හරි. මේක ඉතින් එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. මම ඔයාලට රෙකමන්ඩ් කරන ලේසිම විදිහ තමයි මුලින්ම චොට්ටක් ඉන්නකෝ. අපි ඊට කලින් තව කෑල්ලක් තියෙනවා මේකේ. හරිද? දැන් මේ මොකද්ද කරේ? ඍණ දර්ශකයක් දැන් මේ සාමාන්‍ය මේ පාදයක් තියෙන ඍණ දර්ශකයක් තියෙන බලයක්. ඔන්න තියෙන බලයක් 1 යට x ගේ ඍණ 6 කියලා. දැන් මෙන්න මෙයා ඉන්නේ 1 යට. 1 යටනේ. දැන් මෙයා අපි ගමුකෝ 1 බෙදීම x ගේ ඍණ 6 වෙනි බලය සොරි x ගේ 1 යට x ගේ ඍණ 6 වෙනි බලය දෙනවා. මෙයාව ධන බලයක් විදිහට ලියන්නේ කොහොමද? දැන් ධන දර්ශකයක් සහිතව ලියන්නේ. ධන දර්ශකයක් සහිත මේ ඉරෙන් උඩ එක්කිනා උඩට දාලා උඩ එක්කිනා යටට දානවා. x ගේ 6 වෙනි බලය යට 1. අපි දන්නවා ඉතින් x එකෙන් බෙදුවයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට 1 බෙදීම x ගේ ඍණ 6 ලියන්න පුළුවන් කොහොමද? ඉරෙන් උඩට දාලා නිකම්ම x ගේ 6යි කියලා. හරි. ඒකට මේක පැටලෙවෙනවා නම් අපි මේක කොහොමද වෙන්නේ කියලා බලමු. මොකද්ද කරේ? x එක යට x ගේ ඍණ 6 කියලා ලිව්වා. අපි දන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ඍණ දර්ශකයක් තියෙන එකේ එක යට විදියට ලිව්වොත් අන්න එයාගේ ධන බලයක්. දැන් මෙයා ගත්තොත් එක බෙදීම x ගේ ඍණ 6 නේ තියෙන්නේ. ඒ කියන්නේ x ගේ ඍණ 6 නැති කරන්න අපි කරන්නේ එක යට x ගේ 6යි කියලා ලියා ගන්නවා. ඕකනේ කරන්නේ. මෙන්න මේක තමයි මේ කරේ. දැන් අපිට මෙයා ලියාගත හැකි 1. මෙන්න මේ බෙදීම වෙනකොට මම මෙතන බෙදීම ලකුණ දාලා එක බෙදීම sorry
එක බෙදීම එක්ගේ හයයි කියල් ලියාගන්නවා. අපි දන්න භාගර මේතින් භාගයක් මේක බෙදද්දී භාග බෙදනාවෙනට අපි කන ගුණ කිරීම දාලා පිටි පස්ස එක්කෙනගේ උඩයට මාරු කරනවා ඔන්න එක්වරක් එක් ගහ ගැන එක්ගේ හයවැනි බලය බෙදීම එකයි එකන එක්ගේ හයම තමයි ඒ කියන්න අපිට එක් බෙදී එක බෙදීමක් ගිරින හයවෙනි බලය ධන දර්ශකයක් සහිත ලියන්න ඕන්නම් අපිට යවනිකම් ඉර උඩට ගෙනල්ලා එක්ගේ හයවනි බලය කියල ලියන්න පුළුවන් මේකත් හොඳර මතකතියා මේකත් හොඳට මතක තියා ගන්න ඕනේ හරිද හරි දැම් බලමු මේකින් ගණන්ටිකක් අපි හදලා වල මේ නොට්ටක් නොට කනිවරෙන් දාගන්න වීඩියෝ එක නවත්තල එක දාගන්න හරි ගානත් තියෙනවා එක්ගේ හතර ගුණ කිරීම එක්ගේ රින තුන බෙදීම එක්ගේ රින පහ කියල මම ඔයාල් රැකමන් කන ලේසිම් විදි තමයි මෙයාලක දැඟෙන රින දර්ශක තියෙනයි එයා ලව මුලින්ම තන දර්ශක සහිතව ලියාකම් එක්ගේ හතර කියන යට එය කොමත් දනයිනා එක්ගේ හතර ගුණ කිරීම අද මෙන්න එක්ගේ රින තුන තියෙන්නේ ද රින්න තුන තියා ගන්නෑන අපි එයාව රින නැති කරගන්න නම් ඉර යටට යවනවා ඔන්න එක්ගේ රින තුන යටට යවද්දී එක්ගේ දාන තුනක් වෙනවා ඔන්න ඉන්නද යට රින පහ එක්ගේ රින පස්සනි බලය එයා වහිනන් තන කරන්න නම් ඉරෙන් උඩට යාව ගේනවා සොරී රින නෑ ඉරෙන් උඩට එදදියාගරින නැති වෙනවා දැන් ඔන්න තියෙනවා සුළු කිරීම මට තිය ලේසි මට පෙන් ලේසි මං ඉරවුඩ දෙන්න ගුණ කරගන්න මෙත නෙක්ල හතරයි මෙත නෙක්ල පහයි ඔක්කොමෙක්ස්ලා නමයක් ඉන්නවා බෙදීමක්ගේ තුන්ගනි බලය මෙන්න පාද සමාන බල දෙකක් බෙදන්න හම්බෙලා තියෙන අපිට එහෙනම් උත්තරේ වෙනමකද එක්කින් නමයින් අඩු කරන්න ඕනේ තුනක් කියද එක්ගේ හයයි උඩෙක්ල නමයක් කෙටිය යට තුනයි කැපනට පස කිය දෙන්නේ එක්ගේ හයයි උත්තරේ බලමු තව ගණන් දෙකක් විතර හදලා දෙකයි පීගේ රින තුන කියව්ගේ හතර බෙදීම හයයි පීගේ රින හය කියව්ග රින දෙක එ මේ ගාන හතම් බලන්න අපි දන්නද අපි සංගුණ කල මුක්තර්ශ නෑන යාලට තියාගම් දෙක මේ ගහගමුක අපි දැන් කොහම තිර උඩයට දෙක ඉන්න කද මෙන්න දෙකයි හය ලියාගමුකොකෝකට මේ අපි දන්නවා රින පීග රින්න තුනක් තියෙනවා යා දන කරන්න ඕන්නන් අපි යාව යටට ගෙනියනවා පීගෙරන්න තුන යටට ගෙනහිලා දන වුණා එතකොට හරි ප්‍රශ්නයන්න උඩ ඉන්නවා කියෝ හතර එක හරිනයා දැන් එයාල හරි මෙන්න යට ඉන්නවා පීගෙරින හයක් එයාව දන කරන්න නම් එයාව ගන්නවා අපි උඩට ඔන්න පීග හයක් උඩටාව අන කිව්ත් කිව්ගේ දර්ශකය ත්‍රිනයි එහෙනම් අපි කිව්ත් ලියනවා උඩට ගෙනැල්ල කියව්ගේ දෙවනි බලය උඩ අපි සුළු කරගම මුලින්ම දෙකයි පීගේ හයයි කිව්ගේ හයයි යට ඉන්නවා හයයි පීගේ තුන්වෙනි බලය අපි දන්නවා දෙකට දෙකේවා එකයි හයට දෙකේවා තුනයි දෙන්න කැපෙනවා ඒ වගේම මෙතන පීල හයයි මෙතන පීලා තුනයි මෙයා ලියන්න පුළන් අපිට උඩ විතරක් පීල තුනක් ඉතුරු වෙනවා පීගි තුනයි කිව්ගේ හය බෙදීම යට ඉතුරු වෙන්නේ තුන විතරයි ඇද මෙතන පීගේ හයක් ඉදිය මෙතන තුනයි මෙතන අප මෙතන ලියන්න පුළවන හය පීගේ හයරින තුනයි එක නිසා තමයි පීගේ තුන උනේ උඩ පීල වැඩී මෙතන තේරු නාද තව එක ගානක් හදමු නොගේ ගාන දාමය ගානක් හදමු 15යි එක්ගේ රින තුන වයිගේ රින හය බෙදීම 12යි එක්ගේ රින පහ වයිගේ රින පහ හරි මේ හදන්න කොහොමද අපි මුලින්ම සංගුණක සුළු කරන්න ඇතුවමුක 15 යට ඉර තියෙනවනහා යට 12හත් ඇත්තියාග මේ දෙන්න ගොන කිරීම විදිර ඉන්නේ එක්ගේ රින තුන නැති කරන්න අපි එක් යටට යවනවා යද්දි දනතුනක් වෙලා යන්නේ වයිගෙරින හය නැති කරනම් වයිව යටට යවනවා රින හය දන හයක් වෙනවා ඊළඟට මෙතන
රින පහ නැති කරගන්න නම් උඩට එවන්න ඕනේ උඩට එවද්දි එක්ගේ පහක් වෙලා එන්නේ වයිග රින පහ නැති කරන්න උඩට එවද්දි වයිගේ ධන පහක් වෙලා එන්නේ හරි අපි දන්නා මෙතනට 12ට 3ේම 4යි 15ට 3ේම 5යි 5 ගුණ කිරීම උඩ එක්ස්ලා වැඩි නේද උඩ එක්ස්ලා වැඩි යට උඩ 5යි යට 3යි එහෙනම් උඩ විතරක් දෙන්නේ ඉතුරු වෙනවා දැන් වයිලා යට වැඩි එහෙනම් වයිලා ඉතුරු වෙන්නේ යට 4යි උඩ වයිලා 5යි යට වයිලා 6යි යට වයි එක්කෙනෙක් ඉතුරු වෙනවා හරි තේරුණාද මේ ගණන් ටික හදාගන්න වීඩියෝ එක පෝස් කරලා මේ ගණන් ටික හදාගන්න හරි අපි ඊළඟට බලමු හරි අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමුකෝ